ආයිබෝවන් වාසනාවන් මම නිමල් සමරකෝන් 5S with life YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි සාකච්ඡා කරන්නේ මේ එක එක ස්ථාන තියෙනවානේ ඔබේ ආයතන ස්ථාන විවිධ පුද්ගලයන්ට බාර දීලා තියෙනවා. මේ තියන්නේ බාර දීපු ස්ථානයක් අපි පරීක්ෂාවට ලක් කරන ආකාරය. මේ තියෙන මෙන්න මේ පරිශ්‍රයේ බාර දීලා තියෙන්නේ මේ නම තියෙන මේ ෆොටෝ එකේ තියෙන පුද්ගලයාට තමයි මේක බාර දීලා තියෙන්නේ. ඊට පස්සේ ආගේ ෆොටෝ එකේ තියෙනවා ආගේ නම ගහලා දාලා තියෙනවා. ඒත් එක්කම අපේ 5S කණ්ඩායමක් ඉන්නවානේ ඔඩිට් ටීම් එකක් ඉන්නවානේ. මෙන්න මේ ඔඩිට් ටීම් එක මේක ඇවිල්ලා පරීක්ෂා කරනවා. පරීක්ෂා කරන වෙලාවේදී මේ මෙතන පිළිවෙලට හොඳට අවශ්‍ය විදියට තියනවා නම් අපි යාට දෙනවා මෙන්න මේ වගේ කොළ පාට ටැග් එකක් දෙනවා. මෙන්න මේ විදිහට එතන පරීක්ෂා කරන මණ්ඩලය එහෙම නැත්නම් ඒ ටීම් එක එහෙම නැත්නම් 5S ඔඩිට් ටීම් එක ඇවිල්ලා මේ කොළ පාට ටැග් එක දාලා තියෙනවා. ඊටාම හොඳට තියෙනවා නම් ඒත් එක්කම එයාගේ අපිලිවලට වැඩ ටික නැතුව තියෙනවා නම් අපිට කහ පාට ටැග් එකක් දෙනවා. ඒත් එක්කම වැඩ හරි නැත්නම් පිළිවෙලට නැත්නම් වැඩි දියුණු වෙලා නැත්නම් අපි රතු පාට ටැග් එකක් දෙනවා. ඒ සඳහා අපි මෙන්න මේ වගේ ටැග් ටිකක් පාවිච්චි කරනවා තියෙනවා. ඒත් එක්ක මේක දාන්න අපි පොඩි පොකට් එකක් තියෙනවා. ඒකේ පොකට් එකේ තියෙනවට අමතරව අපි පොඩි පොත් පිංචකුත් තියෙනවා. මේ පොත් පිංචෙන් කරන්නේ මේ පොත් පිංච දාලා තියෙනවා. මේකේ බලනවා අපි මොනවද තියෙන්නේ කියලා. මේකේ හරියට පිරිසුදුකම පිළිවෙල ක්‍රමවත් බව වැඩ පිළිවෙල කොහොමද වැඩි දියුණු කිරීම මොනවද තියෙන්නේ කියන කාරණා ටික තමයි මේකේ ලියලා තියෙන්නේ. ඒත් එක්කම මේවා තමයි බලන්නේ පරීක්ෂා කරන්න කියලා. පරීක්ෂා කරපු කට්ටියගේ දිනේ තියෙනවා. ඒගොල්ලෝ පරීක්ෂා කරේ කවුද කියලා තියෙනවා. ඒත් එක්කම අපි මෙතෙන්ට මේ ටැග් එකක් දෙනවා වගේම මේකෙත් අපි සටහනක් දානවා. එයා කොළ පාට ටැග් එකද ගන්නේ රතු පාට ටැග් එකද ගන්නේ එහෙම නැත්නම් කහ පාට ටැග් එකද ගන්නේ කියලා මෙතනත් අපි මාර්කයක් දාගන්නවා. එතකොට අපිට මේ ටැග් ටික නැති වුණත් මෙන්න මේ පොත් පිංචේ වාර්ෂිකව මෙයාගේ ප්‍රදේශය එහෙම නැත්නම් මෙයාගේ බල ප්‍රදේශය තුල මෙයාගේ වැඩ කටයුතු ගැන සටහනක් දාලා තියෙනවා දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒත් ඒකම ඔඩිට් ටීම් එකට පුළුවන් එයාලගේ යෝජනා අදහස් මේක මෙන්න මේ දේවල් වැඩි දියුණු කරන්න මේ කියලා මේ පොත් පිංච සටහනක් දාලා තියන්න පුළුවන්කම තියෙනවා. මේ පොත් පිංචත් මෙතන අපි සටහනක් දාලා තියෙනවා. එතකොට මාසිකව හෝ එහෙම නැත්නම් අවුරුද්දකට වතාවක් හෝ මේ පොත් පිංච පරීක්ෂා කිරීමෙන් එයාගේ වැඩ කටයුතු ගැන හොඳට අධීක්ෂණයක් කරලා අපිට තෝරා ගැනීමට පුළුවන්කම තියෙනවා එයාගේ වැඩ කටයුතු ගැන. එතකොට අපිට මේකේ වැදගත්කම තමයි එයාගේ අපි හිතමුකෝ එයාට තියෙනවා වාර්ෂික වැටුප්පඩවීම් ගැන සලකා බලද්දී අපිට මේක නිර්ණායකයක් විදිහට අපිට ගණනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි එහෙමනම් තවත් වැඩසටහනකින් හමු වෙමු. ආයිබෝවන්.